ඔයාට සමහර වෙලාවට සමහර මිනිස්සු දැක්කම කේන්ති යනවද? Hello everyone, welcome to Sayed. අද අපේ 10 most famous psychologists and their famous finding series එකේ 6 වෙනි එපිසෝඩ් එක. ඉතින් එන්න අද අපි කතා කරමු කාල් ජං කියන මනෝවිද්‍යාඥවරයා ගැන. 1875 උපත ලැබෙන මොහු අධ්‍යයනය කරේ මිනිස් හිතේ තියෙන ගැඹුරු කොටස් ගැන. ඔහු විශ්වාස කරා අපේ හිතේ ෂැඩෝ එකක් නැත්නම් අඳුරු පැත්තක් තියෙනවා කියලා. අපි පොඩි කාලේදී සමහර ගතිගුණ නරකයි කියලා අහලා තියෙනවා. සද්දට ඉන්න එක, ආඩම්බර වෙන එක, එහෙමත් නැත්නම් Taman ගැන විතරක් හිතන එක. ඉතින් අපේ ගතිගුණ අපේ යටිහිතේ ගැඹුරුම තැනක හංගගත්තා. හැබැයි දැන් වෙන කෙනෙක් කිසිම බයක් නැතුව ඒ විදිහට ඉන්නවා දකිද්දී අපේ යටිහිතට ඒක දරා ගන්න බෑ. ඒකට තමයි කාල් ජං ප්‍රොජෙක්ෂන් කියලා නම් කරේ. ඒක හරියට අපි අනිත් අයව කණ්ණාඩියක් විදිහට පාවිච්චි කරනවා වගේ වැඩක්. ඔයා කාට හරි ආත්මార్థකාමියෙක් කියනවා. නැත්නම් වැඩි සංවේදී වෙන කෙනෙක්ව විවේචනය කරනවා. හැබැයි මෙහෙම හිතුවොත් ඒක ඇත්තට මේ මිනිස්සු ගැන නෙවෙයි නං. ඒ ප්‍රතිචාරය එන්නේ ඔයා තාම පිළිගන්න අකමැති ඔයාගේම කොටසක් නිසා නම්. ඉතින් ඊළඟ පාර ඔයා කාට හරි දොස් කියද්දි පොඩ්ඩක් හිතලා බලන්න. මේක ඇත්තටම ඒ කෙනාගේ ප්‍රශ්නයක්ද නැත්නම් ඔයාගේ හිතේ තියෙන දෙයක්ද? සමහර වෙලාවට අනිත් අයව නෙවෙයි ඔයාට පෙන්නේ ඔයාවමයි. බයි බයි.